ආයිබෝන් යාළුවනේ අද කතා කරන්න කියලා බැලුවේ ගොඩක්ම අදහත් වෙන කාරණාවක්. තැලුම් වලට කොහොමද ප්‍රතිකාර කරන්න කියලා. තැලුම් වලට ප්‍රතිකාර කරනකොට ඒ සතාට ඒ වෙලෙම ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද කිව්වොත් තැලුමක් පරණ වෙනකොට ඒකෙන් වෙන වෙන ගැටලු ඇති වෙනවා. ඒ හින්දා ඒ සතාට තැලුමක් ඇති වුණ ෂණිකවම මේ බේත කරන්න පුළුවන් ඕගලන්ට 100%ක්ම සාර්ථක බේතක්. මේක ගොඩක් පැරණියන් අතර ප්‍රචලිත බෙහෙතක්. ඒ වුණාට ආධුනිකයන්ට මේ බේත් ගැන දන්නේ නැහැ. ඒ හින්දා මම බැලුවා මේක ඔයගලන්ට කියලා දෙන්න කියලාද. මේක සත්තුන්ගේ ඇඟිලිවල ඇතිවන ඉදිමුම් වලට, කකුල් කරු අස්තර ඇතිවන ඉදිමුම් වලට, ඒ වගේම දඬුවල ඇතිවන ඉදිමුම් සහ තැලුම් වලට, ඒ වගේම තමයි මූණේ ඇතිවන තැලුම් වලට සහ ඉදිමුම් වලට මේ අත්බේත කරන්න පුළුවන්. මේක බය නැතුව භාවිතා කරන්න පුළුවන්. ඔයගලන්ට මේ බේත් කඩෙන් ලබා ගන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍යයක් තමයි තිත්ත අබින්. තිත්ත අබින් ඔයගලන්ට අවශ්‍යයි මේකට. මේක ඔයගලන්ට පහසුවෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් එක අමුද්‍රව්‍යයකින්ම. ඒ වගේම තමයි මේකට අවශ්‍ය නැ උණු වතුර. උණු වතුරත් අවශ්‍යයි. මේක සාදා ගන්න ක්‍රමය බලමු අපි. මේක තිත්ත අබින් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඒක වැඩිය ගොඩක් වතුර තියලා දාන්න එපා. මේකට අවශ්‍ය ප්‍රමාණය ඔයගලන්ගේ ඒ කියන්නේ ප්‍රතිකාර කරන ස්ථානයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් අවශ්‍ය වෙන ප්‍රමාණය පමණක් වතුර දාගෙන ඒ වතුර එක රත් කරන්න. හරිද? ඒක රත් කරලා ඉවර වෙලා ඒක හොඳට නටාගෙන එනකොට තිත්ත අබින් කෑල්ලක් දාන්න ඒකට. ඒකත් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට. එතකොට ඒක දිය වෙලා තාර ගුලියක් වගේ හැදෙනවා. තාර උණු කරා වගේ හැදෙනවා. එතකොට ඒක නිවෙන්න ඇරලා මද රසණෙන් අපිට දරා ගන්න පුළුවන් රසණෙන් අපේ ඇඟිල්ල දාලා ගන්න පුළුවන් රසණෙන් ඒ සතාගේ ඉදිමුම් වලට ආලේප කරන්න පුළුවන්. මේක ශරීරයේ ඕනෑම ස්ථානයකට ආලේප කරන්න පුළුවන්. මේක පැරණියන් අතර ගොඩක් ප්‍රසිද්ධ බෙහෙතක්. ඒ වුණාට ආධුනිකයන් දන්නෙත් නැහැ. කවුරුත් මේ බෙහෙත කියන්නෙත් නැහැ. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක all දාගත්තු ගමන් ඔයගලන්ට මම වීඩියෝ එකක් දාපු ෂණිකවම බලා ගන්න පුළුවන්. මම හිතනවා මේක වැදගත් වෙයි කියලා. ඒ වගේම මේ වගේ වීඩියෝස් තව කෙනෙක්ට දැනගන්න share කරන්න. මොකද කිව්වොත් අපි දන්න දැනුම තව කෙනෙක්ට share කරනකොට ඒ දැනුම අපිට තව වැඩි වෙනවා හැරෙන්න නැති වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය මොකද්ද කරන්නේ? Taman දැනගත්තු දේ තව කෙනෙක්ට කියන්නේ නැහැ. රහසක් විදියට තියාගන්නවා. එහෙම තියාගන්නකොට ඒක එයාගෙම ඉවර වෙලා යනවා. තව කෙනෙක්ට කියනකොට ඒකෙන් තව කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක all දාගන්න. ආයිබෝවන් ජය